යතානියම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ. අම්මලා දරුවෝ හදන්න ඕනම දෙයක් දරාගන්න බලාගෙන ඇල්ලතුර ටිකක්වත් බලාගෙන නෙමෙයි කිරි දෙන්නේ සත්පුරුෂකම. ඒ කිරි දෙන්නේ ඔයාලට කරන්න පුළුවන් ලොකු හාස්කමන්නේ ඕනේ. මේක කියනකොට මිනිස්සු කියයි ශීල ග්‍රන්ථ තියෙනවා. තනපුඩු ඇතුලේ මොනවද තියෙන්නේ? රතු පාට සිනිගඳ ගහන දුගද හමන ලේ. එළියේ පොඩි එකක් කට තියෙනකොට මොනවද? සුදුයි, හරි රහයි, හරි ගුණයි, හරි පෝෂණ කුඩුව සැත්තුඩකින් පළුදු කරොත් එන්නේ කිරිද ලේද? ස්කමක් නෙමෙයි ධම්මක. පොඩි එකක් තුරුල් කරගන්නකොට කැකෑරෙන ලේ ටික කිරි වෙනවනේ. මුළු ලෝකෙම සත්තුන් මිනිස්සු අම්මා කියන තැනට ඒ සෙනෙහස එක කිරි වෙනවා. ඒ හරි විශ්මිතයි. ඒ හරි විශ්මිතයි. මේ කියන වචනයක් ගානේ මුණාගේ හයිය. ඒ කිරිවල මිනිස්සු මේවා බොහොම මන්නට අමතක කරනවා අවුරුදු 20 පැන්න ගමන්.